මම මට අවුරුදු 22කින් මගේ පළවෙනි බ්‍රෑන්ඩ් එක ස්ටාර්ට් කරා. Wow! Beautiful! ඉතින් මම හිතුවා මම වගේම තමන්ගේම දෙයක් පටන් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වෙනුවෙන් මේ ජර්නි එකේ මම ඉගෙන ගත්ත දේවල් ගැන වීඩියෝ එකක් කරන්න. රයිට්. පළවෙනිම සහ වැදගත්ම පොයින්ට් එක තමයි ඔයාලට මොකක්ම හරි බිස්නස් අයිඩියා එකක් තියෙනවා නම් ඒක පර්ෆෙක්ට්ම විදිහට ස්ටාර්ට් කරන්නේ කොහොමද කියලා හිතේ ඉන්නේ නැතුව ඔයාලට පුළුවන් විදිහට දැම්මම ස්ටාර්ට් කරන්න. මොකද කිසිම කෙනෙක්ට පටන් ගන්නමෙදිම පර්ෆෙක්ට් වෙන්න බෑ. ඇත්තටම මාත් මේක මුල් කාලේ කරපු ලොකු වැරද්දක්. මාත් සෑහෙන කාලයක් හිතේ හිටියා හරියටම කොහොමද මගේ අයිඩියා එක බිස්නස් එකක් විදිහට එළියට ගේන්නේ කියලා. හැබැයි මම ඉගෙන ගත්ත දේ තමයි අපි කාටවත් අපේ පටන් ගන්න පර්ෆෙක්ට් වෙන්න විදියක් නැහැ. ඒ නිසා අපිට පුළුවන් විදිහට ඉක්මනටම අපේ අයිඩියා එක බිස්නස් එකක් විදිහට එළියට ගෙන එක තමයි අපි කරන්න ඕනේ. මොකද ෆස්ට් ස්ටෙප් එක තිබ්බට පස්සේ අපිට ඊළඟ දේවල් ගැන හිතන්න පුළුවන්. රයිට්. ඊළඟ පොයින්ට් එක තමයි ඔයා හිතන තරම් කිසිම දෙයක් කරන්න අමාරු නෑ. අපි ගොඩක් අය හිතන දෙයක් තමයි මම හරිම බිසි. මම තාම ඉගෙන ගන්නවා, එහෙමත් නැත්නම් මම ජොබ් එකක් කරනවා. මේ දේවල් එක්ක මට බිස්නස් එකක් පටන් ගන්න තරම් වෙලාවක් නෑ කියලා හිතන. ඇත්තට මේක මමත් පර්සනලි හිතපු දෙයක්. මම මගේ ඩිග්‍රී කරන්න ඕනේ, ඉන්ටර්න් කරන්න ඕනේ. ඒ දේවල් එක්ක මට තවත් දෙයක් පටන් ගන්න පුළුවන් වේද කියන එක. හැබැයි මම අන්තිමට තේරුම් ගත්ත දේ තමයි අපි දෙයක් හිතුවොත් ඒ දේ අපිට කවදාවත්ම කරන්න අමාරු වෙන්නේ නැහැ කියන එක. රයිට්. ඊළඟ පොයින්ට් එක තමයි ඔයාට ඕන දේ වෙනුවට කස්ටමර්ස්ලට ඕන දේ දෙන්න. මගේ ජර්නි එකේ මම ඉගෙන ගත්ත තවත් ලොකු දෙයක් තමයි මේක. ඔයා කැමති දේවල් සෙල් කරනව වෙනුවට ඔයා හොයලා බලන්න ඔයාගේ කස්ටමර්ස්ලා මොනවද කැමති කියලා. ඔයා ඔයාගේ බිස්නස් එකේ කස්ටමර් කෙනෙක් විදිහට හිතලා බලන්න. රයිට්. ඔයාත් ඔයාගේම ස්ටාර්ට්අප් එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඒ වගේ මේ වගේ දිගටම බිස්නස් ඩොකියුමෙන්ටරි වීඩියෝස් මම අරන් එන්න ඕන. my business කියලාත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේ මේ වගේ වැලියබල් වීඩියෝස් දිගටම බලන්න ෆලෝ බටන් එක ටැප් කරගෙන යන්න.